කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවති තරගේ ශ්‍රී ලංකා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඉතින් කාසිවාසී ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නායකයා චමරය යටපත් වූ පළමු පන්දුර පහරදීමට ඇතිරණ කර යනුව ශ්‍රී පන්දුවර 50 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 258ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුර පහරදීමේදී නිලක්ෂිත සිල්වා පන්දු 28කදී ලකුණු 55කුත්, චමරය යටපත් වූ පන්දු 72කදී ලකුණු 53ක් සහ සිනි පෙරේරා ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 61කදී. ඉතින් පන්දු යැවීමේදී නවසිලන්ත ක්‍රීඩිකාවන්ට දරම්ම සාර්ථකවීමට හැකියාව ලැබුණේ නෑ. ස්ටෙෆනි ඩෙවයින් පමණක් ඇය ලකුණු 54කට කල්ලු 3ක් විඳ සමත් වුණා. කෙසේ වෙතත් නවසිලන්ත කණ්ඩායම දැන් ලැබිලා තිබෙන ඉලක්කය ලකුණු 259ක්. මේක සෑහෙන අමාරුයි. මොකද රැට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු ලබා ගැනීමේ හැකියාවක් නෑ. ඊටම අපහසුයි. මොකද මේ ක්‍රීඩාංගණයේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම කමාගේ වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට 210 තමයි වාර්තා පොත් අතර තිබෙන්නේ. ඉතින් මේ ලකුණු 210 හම ගිහිල්ලා තිබෙන්නේ 2009 වසරේදී. බලමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මේ ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙයිද කියලා.